නගපන් නැග්ගපන් ඉක්මන් නැගහන් ඒ කොන්දොස්තරයා ගනින් ඈ සල්ලි ටික හරි බං මං ගන්නම්. නැග්ගපන් ඒ කොළ තට්ටය නැගහන්නකෝ කොණ්ඩේ කපලා හොඳටම මං ඩිස්ටාර්ට් කරගෙන යන්න හොඳටම පරක්කු වෙලා තින්නේ ට්‍රිප් එක. ඉතින් යාළුවනේ මෙන්න මේ කාලකන්ණි හැත ඉඳ මේ කාලකන්ණි හැත්ත මේ පට්ටම් පරක්කු කරා අපිව දෙන්න හිතනවා කප්පෑලෙන්න. බලහන්කෝ ඉතින් හොඳටම පරක්කු වෙලා තින්නේ ඉතින්. මුන් එක කරන්න බෑනේ බං. කිව්වා වෙලාවට වලින් කියලා. ෂී හොඳටම පරක්කු වෙලා තියෙන විනාඩි 50ක් විතර පරක්කු වෙලා තියෙන දැන්. කාලකන්ණි හැත්ත. කන පාලනල්ල. තංග බයික් කාරය හප්පන්. අම්බෝ. ගාන බං අරු. පඩ යනවා නම් টয়ලට් එකට බලන්න මචං. ඒ කැමරාකාරයා. මේ කන්න පාලනා දෙනගයි. පාලයෙන් යකෝ යන්න. පොලිස් තට්ටය ඉවරයි යකෝ. පොලිස් තට්ටයගේ ඇඟේ ඇතුලෙන් ගියා කොල් මොනක්ද බං පොලිසිය. අඩු. අරුට පඩ ගියාද බං අද. දැන් මාත් එක්ක ගන්න. උට්ටා පොලිසිය ඉන්න දුවපන්. අනේ උන්ට පණ කියන නෑ බං කතා කරන්න. ඒ උන්ට බය වෙයි. අන්න මොකෙද්ද ඒක අතන ඉන්නව. මොක හප්පමු. බූත්තු අම්මෝ. වැදුනා නේද බස් එක අම්මට හුදු. කන පාලනල්ලා. පල්ලෙන් යක්කෝ යන්න. මචං බුක්ක උඹ ඉවරයි අද අම්මට හුදු. හරිනේ අමාරුද. මං හිතුවේ බස් එක හිර වුණා කියලා. බලහන්කෝ ඉතින්. බස් එක හිර වුණාද නෑ. බස් එක හිර වුන්නේ නෑ කිව්වම නෑ හරිද. මේ පල්ලෙන් පූක් ගන්න කිව්වේ මෙහෙ. කන පාලනල්ලා. තෝ ඉස්කෝලේ යන්නේ නැද්ද බලන් ඉන්නේ. පළයන් වාහේ ඉස්කෝලේ. ප්‍රින්සිපල්යා තෝගේ මේ කොණ්ඩ ගස් එක්ක ගලවලා ගහයි උගේ ලැට් එකේ. පොලිස් තට්ටයමකෝ මෙහෙ ඉන්නේ. තට්ට මට්ට කූල් බෙට්ට කුකුලෙක් ගාවට ගිහිල්ලා බෙට්ටක් දාගනින් ඔළුවට කියලා කියන්නේ නෑ. කවුද බම් මේ? වාහේ කෝල් එකේ තෝ බැටියන් මුහුදට. ලොකු මෙන්න මේකත් කෝල් එකේ පළ. යාත්ලාට නෙළුම් පොකුනේ වතුරු පිළිලා. කැමරාකාරයා තෝ ඉවරයි බුද්ධු අම්බේ මම ඉවරයි වාහේ. බුද්ධු අම්බෝ. වාහේ අද ඉවරයි. බලහන් කර වාහේ ඉඳ උන දේ. ඒක ඉතින් මම ඉතින් යවුවේ ඉතින් ඒක වෙන කතාවක්. දැන් ඉතින් මොනා කරන්නද ඉතින් ආය යමන් ඉතින්. මුද්දකින් බා. එන්නම ගහපන් ඔක. හැබැයි මගේ වැරද්ද ඒක වෙනම කතාවක්. ඒ වුණාට මේ ඕකන මගේ තරහ විශ්ුවේ. නෙමෙයි මොකද්ද මේ. නැගපුන්නේ මගේ තරහ විශ්ුවේ. ටීවිල් ටැක්සියා තෝ පළය. අඩු හැප්පුණා නේ. ටැක්සි කාරයා කන පලනවා කයි ටැක්සියා. කන පලලා අතට දෙන්නවා බා. යේ. පවුලින් යාරයා කව හප්පාම. පොලිසියා පළයන් යකෝ යන්න. අරමුණු පිස්සෙත් මෙන්න මේ ඇයි බා මම ෆොටෝ ගන්නනේ යාච්චි. බලහන්කෝ ඉතින්. මම්ම මොනවද බා මේ කියන්නේ? පොලිසිය ඉවරයි කියලා කියන්නේ කියලා කිව්වේ නෑ. අඩෝ මචං උඹ ඉවරයි කෝල් එකේ අඩුව. පොලිසිය අඩෝ පොලිසිය ඇතුලෙන් ගියා. අද හිරේ මචං මම. පිස්සුද බං එහෙම හිරේ යනවා. දන්නවනේ ඉතින් කවුරු ඩ්‍රයිවිං කරන්නේ කියලා. ගේමින් වල ප්‍රෝ තමයි ඉතින් ඩවුන්ලෝඩ් කරන්නේ. මොන ඩවුන්ලෝඩ්ද වාහේ? මේ ගේමින් වල මේ ප්‍රෝ තමයි මේක. ඩ්‍රයිවිං කරන්නේ. අඩෝ සිරා ඔන්න ගේමින් ප්‍රෝ අවුට් වුණා අඩෝද. අවුට් නෙමෙයි මම හැප්පුණා. ඉතින් මම ආතල් එකට හැප්පන්නේ ඉතින් දන්නේ නැද්ද පොඩ ඩාන් වෙනවා ඩුන් වෙනවා. නෑ ඩාන් විතර වෙන්නේ ඩුන් වෙන්නේ නැහැ. ඵලයන් වාහේ යන්න ඊයා බම් වෑන ඵලයන් තෝ පාස් කරනවා. අන්න හැප්පුවා. මොකද්ද බම් මේ දකස් ගන්නෙ? කන්න පලනවා. මේ කාර් එකක්ද මොකද්ද වාහේ ඵලයන්කෝ.
අපිට කියව ගන්න පුළුවන් වාහනය ගනින් අම්මට අහුදු අරක ඇතුලෙන් ගියේ නෑ කියලා කිව්වේ නෑ. ටැක්සිය තෝ ඉවරයි දැන් කොහොමද? ටැක්සිය මේ ටීවී එක කඩොඩ. වෑනේ පල්ලයන්කෝ. ඒ රතු ටැක්සි එක යනවා පල්ල. මචං කොහොමද තින්? අද්දකින් හප්පන්න බෑ. හප්පන්න ගියම මා මූදට යනවා බා. මේ පාන්න හප්පු. අයියෝ ඒ වාහේ ආවේ හම්බෝ තවඩින්ගේ මූදේ බා මාළු ගණන් කරන්න තමයි වෙන්නේ තවඩින්ගේ. ඉතින් මචං මේ වීඩියෝ එක ආතල් වෙයි ඉතින් ගැම්මට channel subscribe කරපන් අනිවාර්යෙන් හරිද? මොකද අපිට 1k ගහන්න තියෙනවා මේ උඹලා මේ ජෝගින් කොට අම්මට උඩු. උඹලා මේ ජෝගින් නටුවට මේ අපිට මේ subscribe 1k ගහන්න ඕන කිව්වට මම එහෙම කියන්නේ නැහැ හරිද? මම ආතල්ලකට කියන්නේ. ඉතින් මචංලා අපි subscribe 1k ගහන්න. තියෙනවා ඒකින් අනිවාර්යයෙන්ම channel subscribe කරන්න. ඉතින් වීඩියෝ එකට අනිවාර්යෙන් like කරන්න. ඉතින් මගේ වීඩියෝස් වල like නෑ ඉතින් දන්නේ නැහැ ඉතින්. වීඩියෝ එක අනිවාර්යෙන්ම like කරපන් කියලා කියනවා මම. ආද like කරහම මත අඩෝ මොහොඳයි ඉතින් උඹ like කරහන් මේ ටැක්සිය අතෝ like කරපන් කනපල්ලා යාච්චට ඒ කොහෙටද යන්න තියන්නේ අපි මේක ඔයකට මුහුදට දාමු බුද්ධු අම්බෝ ගිලුනෝ ආයෙත් තමයි රීස්ටාර්ට් මේක ආතල් බා ආතල් දන්නේ නැද්ද ඉතින් ඔය පොඩ්ඩ ඩාන් වෙන්නේ ඩූන් වෙනවා බා නැග්ගපන් රතු පුකයා උටා තුන්හල් පැක්ටුම් ගණන් ගන්නපා මේ මොකෙද්ද මේ මෙන්න කොලෙක් එනවා මේ අර කළුතර අර මේ මොකද අර මේ ડોක්ටර්ලාගේ කණ්ඩායමේ ඉන්නේ කා නේද බම් උඹලා මතකද අර රතන කළුතරෙන් අර එන තැන කොළ පාටේ උන් සෙට් එකක් ඉන්නේ අර කැලේ පාරේ අන්න එතන ඉන්න එකෙක් කොහෙද බම් මේ බස් එකට නැංගේ කනපලහන් ඌ මේ බස් එකේ ඉන්නේ උන්ගේ මේ මොනවාද මේ ලෙඩ හොඳ කරන්න එනවද දන්නේ ඌ ડોක්ටර් කෙනෙක්ද නැත්නම් මේ පසු වෛද්‍යද බල්ලොන් හොඳ කරන්නේ නැද්ද මේ සතුන් හොඳ කරා මචං හරවපන් ඊනි වේගෙන් හරවන්න අඩු හරිනේ අමාරු දැන් හිර උනානේ බස් එක ආය ගනින් කොමුලට ආනේ ඕන්න ආය මුලට ගන්න මොන්න තට්ටේ අද කෑ ගහන්නේ ආදි සීනා පොඩ්ඩයි ඉඳහන් අයියෝ ඵලයන් කංගේම හැප්පෙන්නේ ඇවිල්ලා කන පාලනද ඩ්‍රයිවර් ඊ බස් වල වීදුරු කළු පාට උනේ කොහොමද බා මීදුමත් නෑ මීදුම හැබැයි තිබ්බහම සුදු පාට නේ අම්මේ ෆොටෝ එක කැමරාව විසික් වෙලා යනකො ආප්පු අන්න බස් එක ඇතුලෙන් ගියා මොද්දකින් බා කද්ද උඹ කියන්නේ දැන් කාර් තට්ටයා තෝ එහෙම දා සෙඩ් එකට ගිහලා තෙල් ගහගෙන අඩෝ හැප්පුණා නේ මම ඒ ආයෙත් හැප්පුණා අඩෝ ආයෙ හැප්පුණා දැන් ඉවරයි මේ බස් එක වැටෙන්නේ නැද්ද හරි අඩෝ අන්න අර කතාවකින් හැප්පෙනවා සෙඩ් එකට මම තෙල් ගහගන්න ඒ තෙල් ගහපන් වාහේ ගහපන් තෙල් ගහපන් මොකෙක්වත් නැද්ද ඒ සෙඩ් එකේ කවුද බං ඉන්නේ ඒ අපි තෙල් හොරකම් කරමුද තෙල් හොරකම් කරමුද බං ඇවිල්ලා මොකෙක්වත් නැහැ සෙඩ් එකේ ආතල්නේ අපි දැන් ගිනි වේගෙන් යනවා ලෝකේ අධිකම වේගෙන් නෑ මේ ඩ්‍රයිවිං සිමිලේටර් ශ්‍රී ලංකා ගේම් එකේ මේ අධික වේගෙන් යන්න හදන්නේ මේ බලහන් තාම ඉතින් උඩින් වේගෙන් ගිහිල්ලා නෑ තව ගොඩක් යන්න තියෙනවා වේගෙ මේ පැත්තෙන් කාලකන්ණි වාහනයක් આવුත් ඉවරයි එනවාද කියද්දි නෑනේ පේන්න නෑ අඩෝ පේන්න ඉන්නවා බා ඊයව මේ රෝස පාට කාර් ගන්න මු ඵලයන් අඩු දැන් මුහුදට දාන්න තැනක් තියනවද බා ඇතිනේ අඩු මුහුදට දාන්න තැනක් තියනවද ඕ බා යමන් ගිනි වේගෙන් යමන් වාහේ අඩෝ තාම ගියේ නෑ බං කොහෙ යන්නද ඉතින් මේ වාහන වල හැප්පෙනකොට වේගය අඩු වෙනවා බා අඩෝ දැන් මුහුදත් ඉවර මොනවද මේ වැටෙන තැනත් ඉවර වෙනවා හරි දැන් ආයෙ වේග ඕනේ ඔය ගිනි වේගෙන් ගිහිල්ලා මෙතනින් අතාරිමු මට බස් එක බායි සෝරි වෙන්න ඕන බුද්ධු අම්බෝ කැරකිල්ල හැදෙනවා වාහේ හරි මචං ඉතින් අද ගේම් ප්ලේ ඉවරයි සබ්ස්ක්‍රයිබ් කරන්න අනිවාර්යෙන්ම වීඩියෝ එක ලයික් එකක් දාන්න එනකොට අපි ගියා බයි